ආයිබෝන් දුවේ පුතේ අද පුතේ අපි සාකච්ඡා කරන්නේ මොඩල් පේපර් 6 පුතේ රචනා ප්‍රශ්න ටික රයිට් හරි එතකොට ඔයා දන්නවා පුතා මේ වෙද්දී අපි මොඩල් පේපර් ක්ලාස් එක පටන් ගන්න තියෙන්නේ රයිට් සිලබස් එකේ මුල ඉඳන්ම පුතේ රයිට් මොඩල් පේපර් ටික ලියනවා පාඩමෙන් පාඩම නෙමෙයි රයිට් නේද මේ පාඩමෙන් එහෙම කියලා නෙමෙයි පුතේ මොඩල් පේපර් කියන්නේ විභාගෙට ආදර්ශ ප්‍රශ්න පත්‍ර ටිකක් රයිට් එතකොට විභාගෙ ලියන්න කලින් පුතේ මේ පේපර් ටික අපි සිලබස් එකේ මුල ඉඳන් පළවෙනි පාඩම දෙවෙනි පාඩම තුන්වෙනි පාඩම සරල දෙයින් පටන් අරන් පුතේ රයිට් අමාරුම තැන වෙනකම් මොඩල් පේපර් ටික සාකච්ඡා කරගෙන යනවා රයිට් කොහොමද ලකුණු ගන්නේ කොහොමද සම්පූර්ණ ලකුණු වලට උත්තර ලියන්නේ රයිට් අන්නේ ටික පුතේ පැහැදිලි කරන ගමන් තමයි අපි මොඩල් පේපර් ක්ලාස් එක කරන්නේ හරි මේකේ PDF එක දාන්න අපි group වල ළමයි channel එකේ එහෙමත් දැම්ම PDF එක ඔයාට මේක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන් රයිට් ඩවුන්ලෝඩ් කරගෙන කරන්න පුළුවන් පුතේ අද රචනා පේපර් තියෙන්නේ රචනා ප්‍රශ්නෙට කොහොමද උත්තර ලියන්නේ කියලා පැහැදිලි ලෙස කියා දෙනවා රයිට් නේද ගොඩාක් කට්ටිය කියන්නේ පුතේ මාකින් එක විතරයි දාන්නේ සාකච්ඡා කරන්නේ කියලානේ ගොඩක් පන්ති වෙනනේ රයිට් ඒ නිසා මත් දැන පුතේ අපි සාකච්ඡා කළ උත්තරයක් හදාගමු බිඳුවේ ඉඳන් පටන් ගන්න ළමයෙකුට පුතේ මේ ටික හදා ගන්න පුළුවන් බය වෙන්න දෙයක් නැහැ හරි පිළිවෙලට මේ ටික හදා ගන්න පුළුවන් රයිට් හරි නම් පුතේ ප්‍රශ්නාංක 1 හරි ප්‍රශ්නාංක 1 රයිට් පළවෙනි රෝම ඉලක්කම් 1 රයිට් මෙයා අහනවා පුතේ මගෙන් රයිට් ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ අතර වෙනස පැහැදිලි කරන්න රයිට් ආර්ථික භාණ්ඩයක් කියන්නේ මොනවද ආර්ථික නොවන භාණ්ඩයක් කියන්නේ මොනවද වෙනස පැහැදිලි කරන්න රයිට් හරි ඉස්සල්ලාම පුතේ අපි ආර්ථික නොවන භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියන නිර්වචනය කරගෙන ඉමු රයිට් එතකොට මේක හදා ගන්න පුළුවන් රයිට් හරි ලියන්න පුතේ හරි ලියන්න පුතේ උවමනාවන්ට සාපේක්ෂව රයිට් ආර්ථික භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරගෙන ඉමු රයිට් උවමනාවන්ට සාපේක්ෂව උවමනාවන්ට මොකද්ද ළමයි සාපේක්ෂව උවමනාවන්ට සාපේක්ෂව හිඟ සැපයුමක් ඇති භාණ්ඩ හිඟ රයිට් මොකද්ද ළමයි සැපයුමක් හිඟ සැපයුමක් ඇති භාණ්ඩ රයිට් උවමනාවන්ට සාපේක්ෂව හිඟ සැපයුමක් ඇති භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ රයිට් ආර්ථික මොනවා ළමයි භාණ්ඩ වේ ආර්ථික භාණ්ඩ වේ ඔන්න පුතේ නිර්වචනය කරගත්තා රයිට් මොකද්ද උවමනාවන්ට සාපේක්ෂව හිඟ සැපයුමක් තියෙන භාණ්ඩ පුතේ ආර්ථික භාණ්ඩ වේ. ඔයා දන්නවා පුතේ මේ ආර්ථික භාණ්ඩ මිනිසාගේ නිෂ්පාදනයක්. ඒ වගේම ළමයි හිඟ සම්පත් භාවිතා කරලා නිපදවනවා. ආවස්තික පිරිවැයක් පවතී. මෙන්න මේවා අපි ලක්ෂණ විදියට ලියන්න ඕනේ. රයිට්. හරි ඊළඟ තරුව දාලා ලියමු පුතේ. ආර්ථික භාණ්ඩ මිනිසාගේ නිෂ්පාදනයේකි. ආර්ථික භාණ්ඩ රයිට් ආර්ථික භාණ්ඩ මිනිසාගේ හරි මිනිසාගේ නිෂ්පාදනයේකි රයිට් ආර්ථික භාණ්ඩ කියන ඒවා කාගේද පුතේ ආර්ථික භාණ්ඩ මිනිසාගේ නිෂ්පාදනයේකි ඒ වගේම ලියන්න හිඟ සම්පත් භාවිතා කර හිඟ සම්පත් ආර්ථික භාණ්ඩ මිනිසාගේ නිෂ්පාදනයේකි හිඟ සම්පත් භාවිතා කර රයිට් භාවිතා කර නිපදවන නිසා පැහැදිලි පුතේ ආර්ථික භාණ්ඩ කියන්නේ මිනිසාගේ නිෂ්පාදනයක් හිඟ සම්පත් භාවිතා කරන නිසා හිඟ සම්පත් භාවිතා කර නිපදවන නිසා ආවස්තික පිරිවැයක් ආවස්තික රයිට් පිරිවැයක් ආවස්තික පිරිවැයක් රයිට් පවති ආවස්තික පිරිවැයක් පවති ඔන්න පුතේ ලක්ෂණ ටික ලිව්වා නිර්වචන ලිව්වා ලක්ෂණ ලිව්වා රයිට් දැන් අපි මේකට උදාහරණ දාගමු රයිට් එහෙනම් පුතේ ආර්ථික භාණ්ඩයක් කියන්නේ මොනවද හොඳට බලන්න උවමනාවන්ට සාපේක්ෂව හිඟ සැපයුමක් ඇති භාණ්ඩ වේ ආර්ථික භාණ්ඩ පුතේ මිනිසාගේ නිෂ්පාදනයක් හිඟ සම්පත් භාවිතා කර නිපදවන නිසා ආවස්තික පිරිවැයක් පවතී රයිට් උදාහරණ තමයි පුතේ රයිට් උදාහරණ දාගන්න රයිට් මෝටර් රථ යන්ත්‍ර සූත්‍ර යන්ත්‍ර මොනවද ළමයි සූත්‍ර මෝටර් රථ යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් අපි ආර්ථික භාණ්ඩ වලට උදාහරණ කියලා දැම්මා රයිට් හරි දැන් ලියවෙන්න ඕනේ පුතේ
ආර්ථික නොවන භාණ්ඩ කියන්නේ මොකක්ද? right නේද? දැන් අපෙන් ලියවෙන්න ඕනි පුතේ ආර්ථික නොවන භාණ්ඩ කියන්නේ මොකක්ද? right අපි නිර්වචනය කරගමු. පුතේ ආර්ථික නොවන භාණ්ඩ කියන්නේ මොකක්ද? ශුන්‍ය මිලකට අසීමිත සැපයුමක් ඇති භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩයි. එහෙනම් ලියමු ළමයි ශුන්‍ය මිලකට right ශුන්‍ය මිලකට අසීමිත සැපයුමක් මොකද්ද ළමයි සැපයුමක් ශුන්‍ය මිලකට අසීමිත සැපයුමක් ඇති භාණ්ඩ ශුන්‍ය මිලකට අසීමිත සැපයුමක් ඇති භාණ්ඩ right ශුන්‍ය මිලකට අසීමිත සැපයුමක් ඇති භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩයි. ආර්ථික මොනවද ළමයි නොවන ආර්ථික නොවන right භාණ්ඩයි ආර්ථික නොවන භාණ්ඩයි. තේරෙනවද එහෙනම් ආර්ථික නොවන භාණ්ඩ කියන්නේ මොකද්ද? ශුන්‍ය මිලකට අසීමිත සැපයුමක් ඇති භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ. right පුතේ ඊට පස්සේ මේ ආර්ථික නොවන භාණ්ඩ වල ළමයි නිෂ්පාදන ක්‍රියාවලියක් නැහැ. හිඟ සම්පත් භාවිතා කරන්නේ. ඒ වගේම ආවස්තික පිරිවැයක්ද නැහැ. right අපි ඒක ලියාගමු. right ලක්ෂණයක් විදියට. හරි ලියන්න පුතේ. right හරි මෙම භාණ්ඩවල නිෂ්පාදන ක්‍රියාවලියක් නොමැත. මෙම right භාණ්ඩවල නිෂ්පාදන ක්‍රියාවලියක් මොකද්ද ළමයි නිෂ්පාදන ක්‍රියාවලියක් නොමැත. right ඒ කියන්නේ මේක ස්වභාව ධර්මයෙන් ලැබෙන්නේ ළමයි. මෙම භාණ්ඩවල නිෂ්පාදන ක්‍රියාවලියක් නොමැත. right එමෙන්ම ආවස්තික පිරිවැයක්ද නොමැත. right එමෙන්ම මොකද්ද ළමයි එමෙන්ම ආවස්තික පිරිවැයක්ද right මොකද්ද නොමැත. right එහෙනම් පුතේ මෙම භාණ්ඩවල නිෂ්පාදන ක්‍රියාවලියක් නැහැ. එමෙන්ම ආවස්තික පිරිවැයක්ද නොමැත. right හරි තව අපිට ඕන ලියන්න පුළුවන් පුතේ ස්වභාව ධර්මයේ දායාදයන් වේ. අන්න ඒ විදිහට දා ගන්න පුළුවන්. ස්වභාව ධර්මයේ දායාදයන් වේ. right උදාහරණ දා ගන්න පුතේ. හරි උදාහරණ හිරු එළිය වර්ෂාපතනය හිරු එළිය වර්ෂාපතනය සුළඟ නේද? හිරු එළිය වර්ෂාපතනය සුළඟ right ඔන්න වගේ දේවල් අපි කියනවා පුතේ මොනවද? ආර්ථික නොවන භාණ්ඩ කියලා. right පැහැදිලිද? ආර්ථික නොවන භාණ්ඩ සහ ආර්ථික භාණ්ඩ කියන්නේ ඔන්න ওই ටික. right ওই විදිහට ඔයාලා ලියලා තිනවා නම් පුතේ ඔයාලට සම්පූර්ණ ලකුණු 4 හම්බ වෙනවා. right ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ සම්බන්ධයි. right පැහැදිලිද? එනිසා පුතේ බිංදුවේ ඉඳන් පටන් ගන්න ළමෙක් right මේ විදිහට පේපර් ටික කරන්න. මේ විදිහට ඔයාලට උගන්වනවනේ. පේපර් ටික ඔයාලට උගන්වද්දී ඔයාලට කරන්න බැරි කමක් නැහැ. right ප්‍රශ්න ටික ලියන්නේ කොහමද? හදාගන්නේ කොහමද? මේ ඔක්කොම ඔයාලට පුතා කරගන්න පුළුවන්. right එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගත්තා. හරි පැහැදිලි කරගත්තා. හරි ඊළඟට අපෙන් අහනවා පුතේ මුදල් කියන එක ප්‍රාග්ධනය කියන එක right මුදල් කියන එක ප්‍රාග්ධනයක් නොවන්නේ ඇයි? right ළමයි අපි දන්නව නේද ප්‍රාග්ධනය කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට ආධාර කරගන්න මිනිස්සු සකස් කරපු මූර්තවත්කම් right නේද? අන්න ඒවා තමයි අපි ප්‍රාග්ධනය කියන්නේ. right හරි එහෙනම් ලියමු පුතේ ප්‍රාග්ධනයට right ආර්ථික විද්‍යාවේදී මුදල් ප්‍රාග්ධනය නොවන්නේ ඇයි? හරි දෙවෙනි ප්‍රශ්නේ. හරි ලියමු ළමයි. right ලියන්න පුතේ දෙවෙනි ප්‍රශ්නයට හරි දෙවෙනි ප්‍රශ්නයට ලියන්න පුතේ ප්‍රාග්ධනය යනු right ප්‍රාග්ධනය යනු භාණ්ඩාසේ නිෂ්පාදනයේදී ආධාර කරගන්නා ප්‍රාග්ධනය යනු මොකක්ද ළමයි? භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී right ආධාර කර ගන්නා භාණ්ඩ සේවා නිෂ්පාදනයේදී ආධාර කර ගන්නා. තර අපුතේ ප්‍රාග්ධනය කියන්නේ භාණ්ඩ සේවා නිෂ්පාදනයේදී ආධාර කර ගන්නා මිනිසා විසින් සකස් කරන ලද right මිනිසා විසින් right මොනවද පුතේ සකස් කරන ලද මිනිසා විසින් සකස් කරන ලද ආධාරකයන්ය right
right ආධාරකයන්ය තේරෙනවද පුතේ මොනවද නම් පුතේ ප්‍රාග්ධනය කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී right ආධාර කරගන්නා මිනිසා විසින් සකස් කරන ලද ආධාරක right නැත්නම් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය යොදා ගන්නා කියන්න පුළුවන් මෙතන ආධාර කරගන්නා නැත්නම් ළමයි යොදා ගන්නා right නේද නිකන් කැතයි වගේ දෙපැත්තම ආධාර කරගන්නා කියන එක නේද භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේට යොදා ගන්නා නේද භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී මොකද ළමයි යොදා ගන්නා හදන්න ඕනේ යොදා ගන්නා මිනිසා විසින් සකස් කරන ලද ආධාරකයන් වලට අපි කියනවා පුතේ මොනවද ප්‍රාග්ධනය කියලා right නැත්නම් ප්‍රාග්ධනය කියන්නේ මූර්තවත්කමක් නේද මූර්තවත්කම දැන් ළමයි අපි දැනගන්න ඕනේ මුදල් කියන්නේ මොකක්ද right මොකද්ද මුදල් කියන්නේ right එහෙනම් ලියමු හරි මුදල් යනු right ලියන්න පුතේ right මුදල් කියන්නේ මොකක්ද කියලා දැන් තමයි දැන් කතා කරන්නේ හරි මුදල් යනු right ලියන්න පුතා මුදල් යනු හරි මුදල් යනු භාණ්ඩ හා සේවා හුවමාරුවේදී භාණ්ඩ හා සේවා මොනවද හුවමාරුවේදී පැහැදිලිද පුතේ මුදල් යනු භාණ්ඩ හා සේවා හුවමාරුවේදී ගෙවීම් මාධ්‍යයක් වශයෙන් ගෙවීම් මාධ්‍යයක් වශයෙන් පොදුවේ පිළිගන්නා වූ පොදුවේ මොකද ළමයි පිළිගන්නා වූ ඕනෑම දෙයක් ඕනෑම දෙයක් අපි කියනවා පුතේ මොකද්ද මුදල් කියලා මොකද්ද පුතේ ප්‍රාග්ධනය කියන්නේ යනු භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී යොදා ගන්නා මිනිසා විසින් සකස් කරන ලද ආධාරකයන් මොකක් හරි භාණ්ඩයක් නිපදවන්න යොදා ගන්න ආධාරකයක් භාණ්ඩයක් නිපදවන්න පුළුවන් නේද හරි හැබැයි මුදල් කියන්නේ භාණ්ඩ හා සේවා හුවමාරුවේදී ගෙවීම් මාධ්‍යයක් වශයෙන් පොදුවේ පිළිගන්න දෙයක්. පුතේ මුදල් පාවිච්චි කරලා භාණ්ඩ හදන්න බෑ. දරා right භාණ්ඩ හදන්න බෑ. right මුදල් පාවිච්චි කරලා කරන්න පුළුවන් ප්‍රාග්ධනවත්කම් මිලදී ගන්න එක විතරයි. ඒ නිසා මුදල් කියන එක පුතේ අපි ප්‍රාග්ධනයක් විදිහට සලකන්නේ. right ඒකට හේතුව තමයි ප්‍රාග්ධනයේ පුතේ නිෂ්පාදනයේ සඳහා යොදා ගන්න පුළුවන්. හැබැයි මුදල් නිෂ්පාදනයේ සඳහා යොදා ගන්න බෑ. මුදල් වලින් කරන්න පුළුවන් ප්‍රාග්ධන භාණ්ඩ මිලදී ගැනීම පමණි. right ඒ නිසා මුදල් පුතේ ප්‍රාග්ධනයේ විදිහට සලකන්නේ නෑ අපි. right එහෙනම් ලියමු ළමයි අපි නිර්වචනය කරගත්ත දැන්. right නිර්වචනය කරගත්ත දැන් පොඩි හැඳින්වීමක් කරන්න ඕනේ මේ දෙකේ. right එහෙනම් ලියන්න පුතේ ප්‍රාග්ධනයේ නිෂ්පාදනයේ සඳහා යොදාගත හැක. ප්‍රාග්ධනය නිෂ්පාදනය සඳහා පුතේ මොනව කරන්න පුළුවන්ද යොදාගත හැක ප්‍රාග්ධනය කියන එක පුතේ නේද ප්‍රාග්ධනය කියන එක නිෂ්පාදනය සඳහා යොදා ගන්න පුළුවන් නමුත් මුදල් වලින් සිදු කළ හැක්කේ නමුත් මුදල් වලින් සිදු කළ හැක්කේ මුදල් වලින් සිදු කළ හැක්කේ ළමයි පැහැදිලිද ප්‍රාග්ධනය නිෂ්පාදනය සඳහා යොදා ගන්න පුළුවන් හැබැයි මුදල් කියන එක නිෂ්පාදනයකට යොදා ගන්න බෑ පුතේ මුදල් වලින් සිදු කළ හැක්කේ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රාග්ධනවත්කම් මිලදී ගැනීම පමණි. නිෂ්පාදනය අවශ්‍ය නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රාග්ධනවත්කම් මොකද්ද පුතේ මිලදී ගැනීම පමණි. මිලදී ගැනීම පමණි. දැක්කද? එහෙනම් පුතේ මොකද්ද? ප්‍රාග්ධනයේ නිෂ්පාදනය සඳහා යොදාගත හැක නමුත් මුදල් වලින් සිදු කළ හැක්කේ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රාග්ධනවත්කම් මිලදී ගැනීම පමණි. එම නිසා පුතේ එබැවින් අන්තිම ලියන්න පුළුවන්. එබැවින් මුදල් භාවිතා කර භාණ්ඩ නිපදවන්න බෑ. නේද? එහෙනම් ලියන්න පුතේ එම නිසා මුදල් භාවිතා කර භාණ්ඩ නිපදවිය නොහැක. භාණ්ඩ මොනවද? නිපදවිය නොහැක. එම නිසා මුදල් භාවිතා කරලා පුතේ නේද? මුදල් භාවිතා කළා භාණ්ඩ නිපදවිය නොහැක.
මුදල් භාවිතා කර බාර නිපදවින එක. රයිට් අන්තිම ලියන්න එබැවින් මුදල් ප්‍රාග්ධනය නොමේ. එබැවින් මුදල් ප්‍රාග්ධනය නොවේ. පැහැදිලිද පුතේ? එබැවින් මුදල් කියන ඒවා මොනවා වෙන්නේ නැද්ද? ප්‍රාග්ධනය වෙන්නේ නැහැ. තේරුණාද හැමෝටම? එබැවින් පුතේ මුදල් කියන එක මොනවා වෙන්නේ නැද්ද? ප්‍රාග්ධනය කියන එක වෙන්නේ නැහැ. රයිට්. එහෙනම් අපි ප්‍රාග්ධනය නිර්වචනය කරා. ප්‍රාග්ධනය යනු භාණ්ඩ සේවා නිෂ්පාදනය දා ගන්න මිනිසා විසින් සකස් කරපු ආධාරකයන්. මුදල් කියන්නේ භාණ්ඩ සේවා හුවමාරුවේදී ගෙවීම් මාධ්‍යයක් විදියට පොදුවේ පිළිගන්න දෙයක්. රයිට්. එතකොට පුතේ මේ ප්‍රාග්ධනය නිෂ්පාදනය සඳහා යොදා ගන්න පුළුවන්. නමුත් මුදල් වලින් සිදු කළ හැක්කේ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රාග්ධනවත්කම් මිලදී ගන්න. සල්ලි දීලා ගන්න පුළුවන් එක විතරයි. සල්ලි වලින් බඩු හදන්න බෑ. එම නිසා මුදල් භාවිතා කර භාණ්ඩ නිපදවිය නොහැක. එබැවින් මුදල් ප්‍රාග්ධනය නොවේ. රයිට්. ඔයාලා දැකලා තියෙද ලංකාවේ රයිට් නෝට්ටු පාවිච්චි කරලා මල් පොකුරු එහෙම හදනවා නේද? ඒවා තහනම් ළමයි ඈ. ඒ වගේ දේවල් තහනම්. සල්ලි 10 පාවිච්චි කරලා මල් පොකුරු හදන්නේ. එහෙම බෑ. අපි මුදල් වලට ගරු කරන්න ඕනේ නේද? රයිට් නේද? ඒක ළමයි දෙවියන්ටත් වඩා බලතලයක් තියෙන දෙයක් තමයි මුදල් කියන්නේ. රයිට් නේද? මොකද නේද දෙවියෝ සල්ලි ඉල්ලනවා ළමයි නේද? දෙවියන්ට සල්ලි ඕනේ. ඒ නිසා මත් යන්න මුදල් කියන එකට ගරු කරන්න ඕනේ. නිසා මුදල් වලින් අපි මොකුත් භාණ්ඩ සේවා හදන්න යොදා ගන්න බෑ. ඒ නිසා මුදල් කියන්නේ පුතේ මොකද්ද? ප්‍රාග්ධනයක් වෙන්නේ නැහැ. රයිට්. ඒ නිසා මුදල් මොකද්ද? ප්‍රාග්ධනයක් වෙන්නේ නැහැ. තේරුණාද? හරි. තුන්වෙනි ප්‍රශ්නේ පුතේ තුන්වෙනි ප්‍රශ්නෙන් අපිට කියන්නේ රයිට් නිෂ්පාදන හැකියාව වක්‍ර හතරක් ඇඳලා රයිට් නැත්නම් නිෂ්පාදන හැකියාව වක්‍ර ඇඳලා මේ රයිට් නිෂ්පාදන හැකියාව වක්‍ර ඇඳලා අපිට කියනවා රයිට් නම් කරන්න කියලා සේවා වියුක්තියේ වැඩිවීම, ආර්ථික වර්ධනය, ආර්ථික අවපාතය, පූර්ණ සේවා නියුක්තිය අන්න ඒ වගේ රයිට් ಜಾති හතරක් පුතේ අපිට මොනවා කරන්න කියනවද? ඒ වගේ ಜಾති හතරක් නම් කර ඇඳලා පෙන්නන්න කියනවා. රයිට්. මේකෙදි විස්තර කරන්න කියලා නැහැ. මේකෙදි පුතේ විස්තර කරන්න කියලා නැහැ. ඒ නිසා ගැටලුවක් නැහැ. අපිට මේ රයිට් නිෂ්පාදනය කියා මායිම් වක්‍රය ඇඳලා මේක කරගන්න පුළුවන්. රයිට්. හරි බලා ගන්නකො. හරි. පුතේ මේ පැත්තේ මම ප්‍රාග්ධන භාණ්ඩ කියලා ගන්නවා. අක්ෂර දෙක නම් කරගන්න පුළුවන් කැමති විදිහකට. රයිට් ප්‍රාග්ධන භාණ්ඩ. මේ පැත්තේ පාරිභෝගික භාණ්ඩ. පාරිභෝගික මොනවද ළමයි? භාණ්ඩ. ප්‍රාග්ධන භාණ්ඩ, පාරිභෝගික භාණ්ඩ. මේ පැත්තේ බිඳුව. රයිට් මේ පැත්තේ බිඳුව. රයිට් ඔන්න ඔය විදිහට ළමයි. රයිට් නිෂ්පාදන හැකියාවයි වක්‍රයන්ද. රයිට්. හරි මම එකේම තමයි අඳින්නේ. මක අඳින්න ලේසියිනේ. නැත්නම් හතරක් අඳින එක අපරාධනේ. අන්න ඒ නිසා. හරි බලන්න පුතේ. පළවෙනි එක සේවා වියුක්තියේ වැඩිවීම. ඒ කියන්නේ මොකද්ද පුතේ? සේවා වියුක්තිය කියන්නේ දැනටමත් රැකියා නැහැ කියන එක නේද? එතකොට පුතේ සේවා වියුක්තියේ වැඩිවීමක් කියන්නේ දැනටමත් ඉන්නේ මෙන්න මේ වගේ B ලක්ෂයකින්. දන්නවා? දැනටමත් මෙයා ඉන්නේ B ලක්ෂයකින්. සේවා වියුක්තිය වැඩි වෙනවා කියන්නේ පුතේ තවත් මූලයේ දෙසට යනවා මෙන්න මේ විදිහටයි. මෙන්න මේ විදිහට පුතේ C ලක්ෂයකට ගමන් කිරීමෙන් තමයි සේවා වියුක්තියේ වැඩිවීම පෙන්වුම් කරන්නේ. රයිට්. දැන් නිකම්ම කිව්වොත් සේවා වියුක්තියක් ඇතිවීම කියන එක සහ සේවා වියුක්තියේ වැඩිවීම කියන්නේ දෙකක්. සේවා වියුක්තිය වැඩි වෙනවා කියන්නේ පුතේ දැනටමත් සේවා වියුක්තිය රට තුල තියෙනවා. සේවා වියුක්තිය වැඩි වෙද්දී මේ B ලක්ෂය මොකද්ද? C ලක්ෂයට ගමන් කිරීමෙන් තමයි පුතේ B ලක්ෂයේ C ලක්ෂයට ගමන් කිරීමෙන් තමයි මේක පෙන්눔 කරන්නේ. පැහැදිලිද? හරි. දෙක ආර්ථික වෘද්ධිය. ළමයි දන්නවා අපි ආර්ථික වෘද්ධිය කියන්නේ පුතේ ආර්ථික වර්ධනයනේ නේද? ආර්ථික වෘද්ධිය කියන්නේ ආර්ථික වර්ධනය. පුතේ ආර්ථික වර්ධනය කොහොමද පෙන්눔 කරන්නේ? ආර්ථික වර්ධනය අපි පෙන්눔 කරන්නේ නිෂ්පාදන හැකියාවයි වක්‍රයේ මේ විදිහට රයිට් දකුණට විතැන් කළා. රයිට් නිෂ්පාදන හැකියාවයි වක්‍රයේ දකුණට විතැන් කරනවා නම් අන්න පුතේ රටේ ආර්ථික වෘද්ධිය පෙන්නනවා. රයිට් ආර්ථික වෘද්ධිය පෙන්නනවා. හරි ඈ යන්න ආර්ථික අවපාතය. මතකද ආර්ථික අවපාතය කියන්නේ මොකද්ද? පුතේ ආර්ථික අවපාතය කියන්නේ ආර්ථික පසුබැසීම දිගු කාලයක් තිබ්බට පස්සේ රටේ සම්පත් විනාශ වෙලා නිෂ්පාදන හැකියාවයි වක්‍රය මොනවද? වමට විතැන් වෙන එක. එහෙනම් පුතේ මතක තියාගන්න
ඒක පෙන්눔 කරන්නේ මෙන්න මේ විදියට වමට විතැන් කළා right ආර්ථික අවපාතය කියන එක මතකයි නේද ආර්ථික පසුබැසීම දිගු කාලයක් තිබ්බට පස්සේ right සම්පත් විනාශ වෙලා පුතේ නිෂ්පාදනය කියා වක්‍රේ වමට විතැන් වෙනවා කියන එක තමයි ආර්ථික අවපාතය කියන්නේ ආර්ථික අවපාතය කියන්නේ අන්න ඒක right එතන ආර්ථික අවපාතය අඳින්නේ වමට විතැන් කළා right ඊට පස්සේ ළමයි පූර්ණ සේවා නියුක්තිය ඔයා දන්නවා ළමයි පූර්ණ සේවා නියුක්තිය පෙන්눔 කරන්නේ මායිම මත පීටි ඕනම ලක්ෂයකින් right මොකද්ද මායිම මත තියෙන ඕනම ලක්ෂයකින් පෙන්눔 කරනවා එහෙනම් පුතේ මේ විදියට A මේ විදියට B මේ විදියට C මේ විදියට right මේ විදියට A B මේ පැත්තේ C මේ පැත්තේ D මේ පැත්තේ පුතේ මොකද්ද E ඕනම විදිහකට right ඕනම විදිහකට පෙන්වන්න පුළුවන් right ඕනම විදිහකට හරි ඕනම විදිහකට පුතේ මායිම මත පීටි ඕනම ලක්ෂයකින් පෙන්눔 කරන්න පුළුවන් මොකද්ද පූර්ණ සේවා නියුක්තිය පූර්ණ සේවා නියුක්තිය පෙන්눔 කරන්න පුළුවන් right තේරෙනවද හරි එනිසා ඔය විදිහට මහන්සිලා වැඩ කරමු right තව අපිට ප්‍රශ්න ටිකයි තියෙන්නේ නේද තව ප්‍රශ්න ටිකයි තියෙන්නේ නේද එතකොට පුතේ ඔයා මේ විදිහට එක දිගට පේපර් ටික කරගත්තොත් right විභාගේ ළමයි මහා ලොකු අමාරු නෑ පේපර් කරන්න නැතුව විභාගයට ගියොත් මොකද වෙන්නේ අමාරු වෙනවා right පේපර් කරන්න නැතුව විභාගයට ගියොත් මොකද වෙන්නේ පුතේ අමාරු වෙන එක ඒ නිසා පුළුවන් තරම් අපි පේපර් කරන්න MCQ 1000ක් කරත් කමන්නේ නේද අපි දැන් ඉස්සරහට පුතේ වැඩපිළිවෙලක් එහෙම යනවා MCQ 1000ක් කරන MCQ පොතක් එහෙම ඉස්සරහට අපි මේ සාකච්ඡා කරන ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් ඒ කියන්නේ මේ වෙද්දිත් යම් මට්ටමකට වැඩ කරපු ළමෙක් නම් ඔයාලට පුතේ මේ මොඩල් පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙලා වැඩේ කරන්න පුළුවන් right හොඳ රෑන්ක් එකකට යන්න පුළුවන් ඔයාලට හොඳ රෑන්ක් එකකට යන්න පුළුවන් පුතේ මොඩල් පේපර් ක්ලාස් එකත් එක්ක right වැඩ ටික ලස්සනට කරන්න පුළුවන් ඈ හරි නම් මේක හරි හතර අහනවා ළමයි ශ්‍රමය විවසායකත්වයෙන් වෙනස් වන්නේ ඇයි පැහැදිලි කරන්න right මොකද්ද ශ්‍රමය කියන එක විවසායකත්වයෙන් වෙනස් වෙන්නේ ඇයි පැහැදිලි කරන්නලු right මොකද්ද ශ්‍රමය කියන එක විවසායකත්වයෙන් වෙනස් වෙන්නේ ඇයි පැහැදිලි කරන්න right ඉස්සල්ලාම් පුතේ මේකේ නිර්වචන අපි ලියාගමු right මේ දෙක නිර්වචනය කරගමු right ශ්‍රමය කියන්නේ මොකද්ද විවසායකත්වය කියන්නේ මොකද්ද කියලා නිර්වචනය කරලා අපි යනවා මේ දෙක අතර වෙනස පැහැදිලි කරන්න right තේරෙනවද හරි එහෙනම් ලියන්න පුතේ right තරුවක් දාලා ලියන්න හරි ප්‍රශ්නාංක කීයද ප්‍රශ්නාංක 4 ළමයි හරි ප්‍රශ්නාංක කීයද ප්‍රශ්නාංක 4 පළවෙනි තරුව අපි ශ්‍රමය කියන එක නිර්වචනය කරගමු right ශ්‍රමය කියන එක මොනවා කරන්න ඕනද නිර්වචනය කරගන්න right හරි ලියන පුතේ හරි භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී යොදා ගන්නා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී right නිෂ්පාදනයේදී භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී යොදා ගන්නා හරි භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී මොනවද භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී යොදා ගන්නා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී යොදා ගන්නා right කායික හා මානසික වෙහෙස right මොනවද කායික හා මොකද්ද ළමයි මානසික කායික මානසික වෙහෙස ශ්‍රමයයි පැහැදිලිද පුතේ මොකද්ද භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ යොදා ගන්නා කායික හා මානසික වෙහෙසට අපි කියනවා පුතේ මොකද්ද ශ්‍රමය කියලා. එහෙනම් දරුවෝ ශ්‍රමය කියන්නේ මොකක්ද දන්නවද? අපි මොකක් හරි right සේවකෙක් මොනවා හරි දෙයක් කරනවා නම් මහන්සි වෙලා අන්න පුතේ ශ්‍රමය right. හරි උදාහරණ ලියන්න පුතේ කම්කරුවෙකුගේ සේවය. උදාහරණ right කම්කරුවෙකුගේ මොකද්ද ළමයි සේවය. කම්කරුවෙකුගේ සේවය. එයා මහන්සිලා වැඩ කරන එක නේද? එයා මහන්සිලා වැඩ කරන එක right අපි කියනවා ශ්‍රමය කියලා right. එහෙනම් පුතේ ශ්‍රමය කියන්නේ මොකද්ද? භාණ්ඩ සේවා නිෂ්පාදනයේ දා ගන්නා කායික හා මානසික වෙහෙසයි. කායික හා මානසික වෙහෙසයි right. හරි. පුතේ ව්‍යවසායකත්වය කියන්නේ මොකද්ද? ව්‍යවසායකත්වය කියන්නේ ළමයි මේ නිෂ්පාදන සාධක එකතු කරලා අවදානම් දරලා නව්‍යතා සම්පාදනය කරලා ව්‍යාපාරයේ පවත්වගෙන යන ක්‍රියාවලිය right. එහෙනම් ලියමු ළමයි නිෂ්පාදන සාධක ඒකරාශී කරමින්
right නිෂ්පාදන සාධක නිෂ්පාදන මොනවා ළමයි සාධක right ඒක රාශී කරමින් නිෂ්පාදන සාධක මොනවද පුතේ නිෂ්පාදන සාධක ඒක රාශී කරමින් right නිෂ්පාදන සාධක අපි මොනවා කරන්න ඕනද ඉස්සලාම right නිෂ්පාදන සාධක ටික එකතු කරගන්න ඕනේ නේ නිෂ්පාදන සාධක එකතු කරගන්න ඕනේ ඒක තමයි ඒක රාශී කරගන්නවා කියන්නේ right නිෂ්පාදන සාධක ඒක රාශී කරමින් හරි නිෂ්පාදන කටයුත්තක් සංවිධානය කිරීම right නිෂ්පාදන right කටයුතු නිෂ්පාදන කටයුතු right සංවිධානය නිෂ්පාදන කටයුතු right සංවිධානය කිරීම නිෂ්පාදන කටයුතු සංවිධානය right කිරීම right මෙහෙයවීම කමාවක් මෙහෙයවීම නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම right කමාවක් මෙහෙයවීම හා අවදානම් දරමින් right දරමින් right අවදානම් මොනවද right දරමින් අවදානම් දරමින් right පැහැදිලිද නිෂ්පාදන සාධක ඒක රාශී කරමින් right නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම මෙහෙයවීම අවදානම් දරමින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම right ප්‍රතිපත්තිමය මොනවා ළමයි තීරණ ගැනීම ප්‍රතිපත්තිමය තීරණ ගැනීම විවසායකත්වයයි විවසායකත්වයයි පැහැදිලිද පුතේ දැන් තේරෙනවද විවසායකත්වය කියන්නේ මොකද්ද නිෂ්පාදන සාධක ඒක රාශී කරමින් නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම මෙහෙයවීම හා අවදානම් දරමින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම විවසායකත්වය පුතේ ඒකට නිර්වචන ගොඩක් තියෙනවා විවසායකත්වය කියන එක ළමයි නිර්වචන ගොඩක් තියෙන පුළුවන් ඒක ගැටලුවක් නැහැ right විවිධාකාරයේ නිර්වචන තියෙනවා BS වල තියෙන එක ලියන්න එපා I think BS business වල තියෙන එක ලියන්න එපා right ඉක්කෝන් වල විවිධාකාරයේ නිර්වචන තියෙන්න පුළුවන් right හරි උදාහරණයක් දාන්න පුතේ හරි උදාහරණයක් දාන්න right හරි උදාහරණයක් දාන්න ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යෑම ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් right පවත්වාගෙන යාම ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාම right තේරුණාද එතකොට පුතේ ඔයා තේරුම් ගන්න ඕනේ right ඔයා තේරුම් ගන්න ඕනේ දේ මොකද්ද ඔයා තේරුම් ගන්න පුතා මෙතනදී ශ්‍රමයේ නිර්වචනය කරා උදාහරණයක් දැම්මා විවසායකත්වයේ නිර්වචනය කරා උදාහරණයක් දැම්මා දැන් පුතේ මේ අතර තියෙන වෙනස්කම් තමයි ලියන්න තියෙන්නේ right දැන් ලියන්න තියෙන්නේ මොනවද මේ අතර තියෙන ළමයි වෙනස්කම් right හරි පුතේ මතක තියාගන්න විවසායකයා අවදානම් දරනවා නව්‍යතා සම්පාදනය කරනවා හැබැයි පුතේ ශ්‍රමිකයා එහෙම කරන්නේ right ඒ නිසා මට ඉඩ මදි නිසා මම මේක මකන්නම් පුතේ ඉඩ මදි නිසා මේක මකලා right ලියා ගන්න ඔයා පහලින් ලියන්න right ඔයා පහලින් ලියන්න සම්පූර්ණ ලකුණු ගන්න පුතේ ඒ විදිහේ කම්ප්ලීට් උත්තරයක් ලියන්න ඕනි නැත්තම් බෑ තේරෙනවද සම්පූර්ණ ලකුණු ගන්න ඒ විදිහේ කම්ප්ලීට් උත්තරයක් ලියන්නම ඕනි නැත්තම් අමාරුයි නේද නැත්තම් අමාරුයි right කම්ප්ලීට් උත්තරයක් ලියන්නම ඕනි right හරි එහෙනම් ලියනවා ළමයි right විවසායකයා right විවසායකයා right නව්‍යතා සම්පාදනයේ මෙන්ම නව්‍යතා මොකද්ද ළමයි සම්පාදනය නව්‍යතා සම්පාදනය මෙන්ම right මෙන්ම විවසායකයා නව්‍යතා සම්පාදනයේ මෙන්ම අවදානම්ද දරයි අවදානම්ද right දරයි අවදානම්ද දරයි right අත එහෙම රිදෙන්නේ නැහැ නේද අත එහෙම රිදෙන්නේ නැහැ නේද හරි හරි අත රිදෙන්නේ නැහැ නේ හරි right විවසායකයා නව්‍යතා සම්පාදනයේ මෙන්ම අවදානම්ද දරයි right විවසායකයා පුතේ නව්‍යතා සම්පාදනයේ මෙන්ම අවදානම්ද දරයි right විවසායකයා නව්‍යතා සම්පාදනයේ මෙන්ම අවදානම්ද දරයි right නමුත් ශ්‍රමිකයා right නමුත් ලියන්න පුතේ ශ්‍රමිකයා නව්‍යතා සම්පාදනය හෝ right නමුත් ශ්‍රමිකයා right නැතම් right ලේසියෙන් ලියමුකෝ අපි විවසායකයා නව්‍යතා සම්පාදනයෙන් අවදානම්ද දරයි නමුත් ශ්‍රමිකයා
right නමුත් ශ්‍රමිකයා මේවා සිදු නොකරයි නමුත් right ශ්‍රමිකයා මේවා right මේවා සිදු නොකරයි right නොකරයි right නමුත් ශ්‍රමිකයා මේවා සිදු නොකරයි right ඔන්න වෙනස්කමක් නමුත් ශ්‍රමිකයා පුතේ මේවා මොනවා කරනවද මේවා සිදු නොකරයි right මේවා සිදු right නොකරයි නමුත් ශ්‍රමිකයා මේවා සිදු කරන්නේ නැහැ හරි ඒ වගේම ඔයා ආපහු මතක තියාගන්න ඕනේ කාරණාවක් බලාගන්න ආපහු පුතේ මතක තියාගන්න ඕනේ right විවසායකත්වයට ලැබෙන්නේ මොනවද ශ්‍රමිකයාට ලැබෙන්නේ මොනවද right හරි ලියන්න ඕනේ පුතේ ඊළඟ වෙනස්කම right විවසායකත්වයේ සඳහා ලාභ ලබයි right විවසායකත්වය සඳහා ලාභ ලබයි විවසායකත්වයේ සඳහා ලාභ ළමයි නමුත් ශ්‍රමය සඳහා නමුත් මොනවද පුතේ ශ්‍රමය සඳහා right ලැබෙන්නේ වැටුම්ය නැත්නම් නමුත් ශ්‍රමය සඳහා ලැබෙන්නේ right ලැබෙන්නේ මොනවද වැටුප්‍ය දැක්කද වෙනස්කම right විවසායකයා පුතේ නව්‍යතා සම්පාදනය කරනවා අවදානම් දරනවා right හැබැයි ශ්‍රමිකයාම නෑ විවසායකයාට ලැබෙන්නේ ලාභ right ශ්‍රමිකයාට ලැබෙන්නේ වැටුම් අන්න ඒ නිසා පුතේ ශ්‍රමය විවසායකත්වයේ නොමි right තන ශ්‍රමය විවසායකත්වයේ වෙන්නේ නෑ right නේද right එහෙනම් පුතේ අන්තිම වාක්‍ය ලියන්න මෙම නිසා ශ්‍රමය විවසායකත්වයේ නොවේ right මෙම නිසා ශ්‍රමය විවසායකත්වය right නොවේ මෙම නිසා පුතේ ශ්‍රමය කියන එක මොනවා වෙන්නේ නැද්ද විවසායකත්වයේ වෙන්නේ නැහැ හොඳට මතක තියාගන්න මේ නිසා පුතේ ශ්‍රමය කියන එක මොනවා වෙන්නේ නැද්ද විවසායකත්වයේ වෙන්නේ නැත ශ්‍රමය නිසා ශ්‍රමය විවසායකත්වයේ වෙන්නේ right 5 ළමයි පස්වෙනි ප්‍රශ්නේ නියම ප්‍රශ්නයක් පස්වෙනි ප්‍රශ්නෙන් අහනවා පුතේ සැලසුම් ආර්ථික පද්ධතියක මූලික ලක්ෂණ 4 right සැලසුම් ආර්ථික පද්ධතියක් නැත්නම් විධාන ආර්ථික පද්ධතියක් right මතකද ඔයාට පුතේ ශ්‍රමය හැර නිෂ්පාදන සාධකවල අයිතිය රජයේ සතුයි right එහෙනම් ලියන්න පළවෙනි එක 5ට 1 ශ්‍රමය හැර නිෂ්පාදන සාධකවල අයිතිය නිෂ්පාදන මොනවා ළමයි සාධකවල ශ්‍රමය හැර නිෂ්පාදන සාධකවල අයිතිය right රජය සතු වීම හරිද ශ්‍රමය හැර නිෂ්පාදන සාධකවල අයිතිය කවුරු සතුයිද පුතේ රජයේ සතුයි right 2 හරි මෙයාලා ළමයි මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න යොදාගත්තේ මොකද්ද මධ්‍ය සැලසුම් අධිකාරිය නියමයි right එනම් මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට මූලික මොනවා ළමයි ආර්ථික ප්‍රශ්න right මොනවද විසඳා ගැනීමට මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට මධ්‍ය සැලසුම් අධිකාරිය භාවිතා කරයි මධ්‍ය මොනවා ළමයි මධ්‍ය සැලසුම් අධිකාරිය හරි මධ්‍ය සැලසුම් අධිකාරිය මොනවද භාවිතා කරයි මධ්‍ය සැලසුම් අධිකාරිය කියන එක භාවිතා කරනවා right ශ්‍රමය හැර අනිකුත් සාධකවල අයිතිය රජයේ සතුයි මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට මධ්‍ය සැලසුම් අධිකාරිය භාවිතා කරයි right හරි ඒ වගේම පුතේ right පැහැදිලිද හරි පාරිභෝගික ස්වාධිපත්‍යයක් නොමැත right 3 පාරිභෝගික ස්වාධිපත්‍යයක් මොකද්ද ස්වාධිපත්‍යයක් පාරිභෝගික ස්වාධිපත්‍යයක් නොමැත right ඒ වගේම තරඟයක් නොමැත right තරඟයක් පුතේ නොමැත පාරිභෝගික ස්වාධිපත්‍යයක් නොමැත තරඟයක් නොමැත right හරි ඊට පස්සේ අන්තිම තව එකක් ලියන්න පුතේ සුබ සාධනය අරමුණු කරගත් රාජ්‍ය ව්‍යවසාය සුබ සාධනය අරමුණු කරගත් right සුබ සාධනය අරමුණු කරගත්
රාජ්‍ය මොනවද පුතා? විවසාය පැවතීම. right මේ ක්‍රමය අසාර්ථකයි ළමයි නේද? සැලසුම් ආර්ථික පද්ධතිය අසාර්ථකයි. මේ වගේ ආසන්න ආර්ථික පද්ධතියක් තියෙන ළමයි උතුරු කොරියාවේ නේද? අර මිසයිල ගහන්න බලන් ඉන්නේ. අන්න ඒ ඩයල් එක ගාව තමයි ඒ ඩයල් එකේ රටේ තමයි ළමයි මේ විදියට සැලසුම් ආර්ථික පද්ධතියක් තියෙන. සැලසුම් ආර්ථික පද්ධතියට සමාන ආර්ථික පද්ධතියක්. right හැබැයි යා ඒකාධිපතියෙක් නේද? එයා ඇවිල්ලා ඒකාධිපතියෙක්. ඒ නිසා ළමයි සැලසුම් ආර්ථික පද්ධතියම නෙමෙයි සැලසුම් ආර්ථික පද්ධතිය වගේ සමාන ආර්ථික පද්ධතියක්. ඒට සමානව යනවා. ඊට සමාන වෙන ආර්ථික පද්ධතියක් තමයි මෙතන තියෙන්නේ. හරිද පුතේ? හරි. ඊට පස්සේ right දෙවෙනි ප්‍රශ්නේ right අහනවා ඉල්ලුම් නීතිය අනුවෙන් කුමක් අදහස් වේද? right සුපිරි ප්‍රශ්නයක්. right පරණ දේවල් ඔක්කොම මතක් කරගන්න පුළුවන්. ඇහුණාද? පරණ දේවල් ඔක්කොම පුතේ මේ විදියට ඔයාලට මතක් කරගන්න පුළුවන්. right ඉල්ලුම් නීතිය right නිර්වචන ලියන්න ඕනේ. ඊට පස්සේ ළමයි ඒකට බලපාන හේතු දෙක ලියන්න ඕනේ. right නිර්වචන ලියන්න ඕනේ. ඒ වගේම ඒකට බලපාන පුතේ මොකද්ද? හේතු දෙක ලියන්න ඕනේ. එතකොට ළමයි මේක අපිට පුළුවන් වෙනවා. right නිර්වචන ලියනවා ඒකට බලපාන හේතු දෙක ලියනවා. right හරි මොකද පුතේ? හරි right ඉල්ලුම් නීතිය right දෙකේ එක right දෙවනේ ප්‍රශ්නේ ප්‍රශ්නාංක දෙකේ රෝම ඉලක්කම් 1 මොකද්ද පුතා ඉල්ලුම් නීතිය කියන්නේ? right පුතේ දෙනු ලබන කාලයකදී කියලා අපි වඩන් ගන්නවා අර ඉල්ලුම තීරණය කර අනිකුත් සාධක ස්ථාවරයි කියලා උපකල්පනය කරනවා. right හා ලියමු ළමයි දෙනු ලබන කාලයකදී right දෙනු ලබන right කාලයකදී දෙනු ලබන කාලයකදී right ඉල්ලුම කෙරෙහි බලපාන ඉල්ලුම right කෙරෙහි බලපාන right දෙනු ලබන කාලයකදී ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක right මොනවා ළමයි සාධක right දෙනු ලබන කාලයකදී ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක දෙනු ලබන කාලයකදී ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක right ස්ථාවරව පවතින විට ස්ථාවරව right පවතින විට right ඒක නිර්වචනයේ මුල් කෑල්ල right දෙනු ලබන කාලයකදී ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව පවතින විට නැත්නම් ස්ථාවරව පවතින විට මේක තමයි වැදගත්ම කෑල්ල. මේකත් එක්කම තමයි ලියන්න ඕනේ. මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර පවතින right මිලත් මොකද පුතේ ඉල්ලුම් ප්‍රමාණයත් අතර පවතින මිලත් ඉල්ලුම් right ප්‍රමාණයත් අතර මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර පවතින මිලත් ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධයයි. ප්‍රතිලෝම මොකද්ද? right සම්බන්ධයයි. ප්‍රතිලෝම සම්බන්ධයයි. අන්න එනා පුතේ දෙනු ලබන කාලයකදී ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සාධක නොවෙනස්ව පවතිද්දී නේද? නොවෙනස්ව පවතිද්දී right මිලත් ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධය තමයි අපි කියන්නේ මොකද්ද? ඉල්ලුම් නීතිය කියලා. right හරි ඒකටම ලියන්න පුතේ. හරි ලියන්න පුතේ. ඒකටම ඊළඟ තරුවක් දාලා ඉල්ලුම් නීතිය ඇතිවීමට බලපාන සාධක දෙකකි. right ලියන්න හොඳ පුතා වගේ ඉල්ලුම් නීතිය ඇතිවීමට බලපාන සාධක දෙකකි. ඉල්ලුම් නීතිය ඇතිවීමට බලපාන සාධක දෙකකි. ඉල්ලුම් නීතිය ඇතිවීමට බලපාන සාධක දෙකකි. මොනවද පුතේ? ඉල්ලුම් නීතිය ඇතිවීමට බලපාන සාධක දෙකකි. right ලියන්න එක ආදේශන ප්‍රතිවිපාකය right එක ආදේශන ප්‍රතිවිපාකය දෙක ආදායම් ප්‍රතිවිපාකය. එක පුතේ ආදේශන ප්‍රතිවිපාකය දෙක ආදායම් ප්‍රතිවිපාකය. ආදේශන ප්‍රතිවිපාකය දෙක ආදායම් ප්‍රතිවිපාකය. right තේරෙනවද? එක ආදේශන ප්‍රතිවිපාකය දෙක ආදායම් ප්‍රතිවිපාකය. ආදේශන ප්‍රතිවිපාකයයි ආදායම් ප්‍රතිවිපාකයයි මේකට බලපානවා. ආදේශන ප්‍රතිවිපාකය සහ ආදායම් ප්‍රතිවිපාකයේ පුතේ මේකට බලපානවා. right තේරුණාද? හරි ඒක හරි. හරි ඊට පස්සේ පුතේ රෝම ඉලක්කම් 2 right රෝම ඉලක්කම් 2 right මේක නම් නිතර අහන්න නැති ප්‍රශ්නයක්. right බලන්න පුතේ පෞද්ගලික ඉල්ලුම වෙළඳපොළ ඉල්ලුම නිර්වචනය කරන්න කියලා. right මං කිව්වේ
මුළු සිලබස් එකම කවර් වෙනවා. සිලබස් එකේ නේද? තියෙන චූටි තැනක් පවා කවර් වෙනවා ළමයි. තේරෙනවද? සිලබස් එකේ තියෙන චූටි තැනක් පවා කවර් වෙලා තමයි යන්නේ නේද? එක තැනක්වත් මිස් කරන්නේ නැහැ. මොඩල් පේපර් කියන්නේ එහෙමයි නේද? විභාගෙට එන්න පුළුවන් හැම දෙෙම රයිට් අස්සක් මුල්ලක් නෑරම පුතේ පාඩමෙන් පාඩම කවර් කරගෙන යන කේස් එකක් තමයි මේ මොඩල් පේපර් කියන්නේ රයිට්. ඒතර පෞද්ගලික ඉල්ලුම වෙළඳපොළ ඉල්ලුම නිර්වචනය කරන්න රයිට්. ඉස්ලාම් පුතේ රයිට් අපි ලියමු පෞද්ගලික ඉල්ලුම. ළමයි මේක එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරා ගන්න පුළුවන්. රයිට් පළවෙනි එක මම පාට වෙනස් කරලා ලියද්දි ලියන්න. එතකොට ඔයාලට තේරෙනවා මේක. රයිට් ගැටලුවක් නැහැ. හරි. පුතේ ලියන්න පෞද්ගලික ඉල්ලුම කියන්නේ හරි නිශ්චිත කාලයක් තුල හරි නිශ්චිත මොකද්ද කාලයක් රයිට් තුල නිශ්චිත කාලයක් තුල වෙළඳපොලේ සිටින හරි වෙළඳපොලේ රයිට් මොකද්ද සිටින රයිට් නිශ්චිත කාලයක් තුල වෙළඳපොලේ සිටින ඔන්න පුතා රයිට් බැලුවද මම පාඩ වෙනස් කරනවා මොකද ඒක රයිට් හේතුවක් තියෙනවා ඈ. ඒතර දැන් මම මේ විදිහට කතා කරද්දී මේකෙන් ඔයාලට එන ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අඩුපාඩු ටික පුතේ හදාගෙන ලකුණු මට්ටම් ටික වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා වැඩ ටික කරන්න දැන්. හරි. නිශ්චිත කාලයක් තුල පුතේ වෙළඳපොලේ සිටින එක් ගැනුම් කරුවෙකු රයිට් අන්න ඒක රයිට් රතු පාටින් රයිට් එක් ගැනුම් කරුවෙකු රයිට් එක පාරිභෝගිකයෝ කිව්වත් හරි. පාරිභෝගිකයෝ කියන්නේත් ඒකම තමයි ඈ. එක් ගැනුම් කරුවෙකු රයිට් එක් ගැනුම් කරුවෙකු සලකා බලන භාණ්ඩය සඳහා සලකා බලන රයිට් භාණ්ඩය සඳහා සලකා බලන භාණ්ඩය රයිට් සලකා බලන භාණ්ඩය සඳහා පවතින විවිධ මිලයන්ට පවතින මොකද්ද පුතේ විවිධ මිලයන්ට පැහැදිලිද නිශ්චිත කාලයක් තුල වෙළඳපොලේ සිටින එක් ගැනුම්කරුවෙකු සලකා බලන භාණ්ඩය සඳහා පවතින විවිධ මිලයන්ට මිලදී ගැනීමට අපේක්ෂා කරන රයිට් මිලදී ගැනීමට අපේක්ෂා කරන විවිධ ප්‍රමාණයන් රයිට් රයිට් පැහැදිලිද නිශ්චිත කාලයක් තුල වෙළඳපොලේ සිටින එක් ගැනුම්කරුවෙකු සලකා බලන භාණ්ඩය සඳහා පවතින විවිධ මිලයන්ට මිලදී ගැනීමට අපේක්ෂා කරන විවිධ ප්‍රමාණයන් රයිට් මොකද්ද පුතේ පෞද්ගලික මොකද්ද ඉල්ලුමයි රයිට් පෞද්ගලික ඉල්ලුමයි දැක්කද පෞද්ගලික ඉල්ලුම රයිට් පැහැදිලිද පුතේ නිශ්චිත කාලයක් තුල වෙළඳපොලේ සිටින එක් ගැනුම්කරුවෙකු සලකා බලන භාණ්ඩය සඳහා පවතින විවිධ මිලයන්ට මිලදී ගැනීමට අපේක්ෂා කරන විවිධ ප්‍රමාණයන් පෞද්ගලික ඉල්ලුමයි රයිට් කොහොම තමයි වෙළඳපොළ ඉල්ලුම ගන්නෙ හරි දාගන්නකෝ chart එක දාගන්නකෝ කොහොමද වෙළඳපොළ ඉල්ලුම කියන එක නිර්වචනය කරන්නේ පුතේ එක්කෙනෙක්ගේ ඉල්ලුම පෞද්ගලික ඉල්ලුමයි එතන මොකද්ද එක්කෙනෙක්ගේ ඉල්ලුම පෞද්ගලික ඉල්ලුමයි එතන පුතේ ගැනුම්කරුවන් සියල්ලගේම ඉල්ලුමට අපි කියනවා වෙළඳපොළ ඉල්ලුම. එහෙනම් පුතේ වෙළඳපොළ ඉල්ලුම් නිර්වචනය කරගන්නේ මෙහෙමයි. ඔයා ලියන්න මම මේක මකලා දාන්නම්. මම මේක මකලා මේක ඇඩ් කරන්නම්. ඔයා මේක බලන්න. හරි. මේක මම මකලා ඔයාට ඇඩ් කරලා පෙන්නන්නම්. හරි. ඔන්න බලන්න පුතේ ඈ. නිශ්චිත කාලයක් තුල වෙළඳපොළේ සිටින ගැනුම්කරුවන් සියල්ලම right පැහැදිලිද? ගැනුම්කරුවන් right මොකද්ද? ගැනුම්කරුවන් සියල්ලම සලකා බලන භාණ්ඩය සඳහා පවතින විවිධ මිලයන්ට මිලදී ගැනීමට අපේක්ෂා කරන විවිධ ප්‍රමාණයන් මොකද්ද පුතේ? වෙළඳපොළ මොකද්ද? ඉල්ලුමයි. වෙළඳපොළ ඉල්ලුමයි. right හරිද? හරි. දාගන්න නිර්වචනේ විනාඩියක් දෙන්න. විනාඩියක් විතර දෙන්නම් ලියන්න ටයිම් එක. හරි. දාගන්න බලන්න නිර්වචනේ. හරි. නිසා පුතේ අමාරු නෑ. right එකපාරම පාස් පේපර් කරන්න යනවට වඩා ඒ කියන්නේ right වැඩ කරපු නැති ළමෙක් එකපාරම පාස් පේපර් කරන්න යද්දි පුතේ right ලියා ගන්න බෑ නේද මේ විදියට ටික ඉස්සරහට හදාගෙන ගියොත් නේද මේ විදියට ළමයි ටික ඉස්සරහට හදාගෙන ගියොත් තමයි ඔයාට මේ ටික හොඳටම පුළුවන් වෙන්නේ right හොඳටම පුළුවන් වෙන්නේ පොඩි තැනින් පටන් අරන් ලියන්න
පොඩි තැනින් පටන් අරන් ලියන්න පටන් ගත්තාට පස්සේ තමයි පුතේ මේ ටික හොඳටම පුළුවන් වෙන්නේ. නිශ්චිත කාලයක් තුල වෙළඳ පොලේ සිටින ගැනුම්කරුවන් සියල්ලම සලකා බලන භාණ්ඩය සඳහා පවතින විවිධ මිලයන්ට මිලදී ගැනීමට අපේක්ෂා කරන විවිධ ප්‍රමාණයන් වලට අපි කියනවා පුතේ මොකද්ද? වෙළඳ පොළ ඉල්ලුම කියලා. වෙළඳ පොළ ඉල්ලුම. රයිට්. නිර්වචන ලියාගත්තද? රයිට්. වෙළඳ පොළ ඉල්ලුම. රයිට්. පෞද්ගලික ඉල්ලුම කියන්නේ මොකද්ද? වෙළඳ පොළ ඉල්ලුම කියන්නේ මොකද්ද කියලා එහෙනම් අපි ඔය විදියට රයිට් සාකච්ඡා කරලා ලියාගත්තා. රයිට් අර නිසා ඔයාලට පුතේ දන්නේ නැති ඕන ප්‍රශ්නයක් හදා ගන්න පුළුවන්. මේ තව මොඩල් පේපර් 20ක් විතර ලියනවා. තව මොඩල් පේපර් 20ක් නේද? ඊට වැඩි වෙන්නත් පුළුවන්. මොඩල් පේපර් 20ක් විතර ලියනවා. ඒ ටිකෙන් පුතේ මුළු සිලබස් එකම වාට ලස්සනට කවර් කරගෙන MCQ ටික, රචනා ප්‍රශ්න ටික මේ ඔක්කොම පුතේ රයිට් ඔයාට ඇඟට නොදැනි රයිට් කවර් කරගන්න පුළුවන්. රයිට් ඇඟට නොදැනි කවර් කරගන්න පුළුවන්. ටිකක් මහන්සි වෙන්න වෙනවා පුතේ. චුට්ටක් මහන්සි වෙන්න වෙනවා. මහන්සි වෙන්නේ නැතුව මේ ඒ වැඩේ කරන්න බෑ. අනිවාර්යෙන් මහන්සි වෙන්න වෙනවා. රයිට් ඒ නිසා මේ මහන්සි වෙන්න වෙනවා. ඒ නිසා පුතේ මේ එහෙම වැඩ ටික කරමු. රයිට් එහෙම වැඩ ටික කරමු. බය වෙන්න එපා. රයිට් බය වෙන්න එපා. ඒ විදියට මහන්සිලා වැඩ ටික කරමු. ඔයා මහන්සි වෙන්න මහන්සි වෙන්න. ඔයා මහන්සි වෙන්න පුතේ හොඳ ගේමක් ගහ ගන්න පුළුවන් ඉස්සරහට. රයිට් මහන්සි වෙන්න ඔයාගේ ප්‍රතිඵලය වැඩි වෙන එක විතරමයි වෙන්නේ. රයිට් මහන්සි වෙන්න ප්‍රතිඵලය වැඩි වෙන එක විතරයි වෙන්නේ. රයිට් පුරුවන් තරම් මහන්සිලා වැඩ ටික කරමු. රයිට් හරිද ළමයි? හරි 3 හරි ඊළඟ පේපරෙන් නේද? හරි පැයක් විතර යන්න මේක ලොකු වෙලාවක් නැහැ. කිසියම් භාණ්ඩයක ඉල්ලුම ශීඝ්‍රයෙන් අඩු වී ඇතැයි නිගමනය කරන්න ඒ සඳහා බලපා හැකි සාධක 4ක්. රයිට් සාධක 5ක්. ඒ කියන්නේ පුතේ ඉල්ලුම අඩු වෙන්න බලපාන තුන්වෙනි ප්‍රශ්නේද? ඉල්ලුම අඩු වෙන්න බලපාන සාධක මොනවද? රයිට් භාණ්ඩයක ඉල්ලුමක් තියෙනවා. මේ ඉල්ලුම අඩු වෙන්න බලපාන සාධක මොනවද? රයිට් හරි එක ලියන්න පුතේ ආදේශන භාණ්ඩ මිල හරි ආදේශන භාණ්ඩ මිල පහළ යාම රයිට් ආදේශන භාණ්ඩ මිල මොන වෙනවද පුතේ? පහළ යනවා. රයිට් ආදේශන භාණ්ඩ මිල පහළ යාම. ඊට පස්සේ අනුපූරක භාණ්ඩ මිල ඉහළ යාම. අනුපූරක භාණ්ඩ මිල මොනවද? ඉහළ යාම. අනුපූරක භාණ්ඩ මිල මොන වීමද? ඉහළ යාම. රයිට් ආදේශන භාණ්ඩ මිල පහළ යාම, අනුපූරක භාණ්ඩ මිල ඉහළ යාම. ඊට පස්සේ පුතේ පාරිභෝගික ආදායම පහළ යාම. පාරිභෝගික ආදායම රයි මොනවද? පහළ යාම. ඉල්ලුම අඩු වෙන්නනේ බලපාන නේද? පාරිභෝගික ආදායම පහළ යාම. හැබැයි පුතේ මතක ඇතුව යා වරහන්න තුල් ලියන්න සාමාන්‍ය භාණ්ඩයක් කියලා. රයිට් මොකද්ද? සාමාන්‍ය මොකද්ද? භාණ්ඩයක් කියලා අනිවාර්යෙන්ම ලියන්න. රයිට් සාමාන්‍ය භාණ්ඩයක් කියලා අනිවාර්යෙන් ලියන්න. මොකද පාරිභෝගික ආදායම පහළ ගියාම පුතේ සාමාන්‍ය භාණ්ඩයක තමයි ඉල්ලුම අඩු වෙන්නේ. රයිට් පාරිභෝගික ආදායම පහළ යාම. ඊට පස්සේ පාරිභෝගික අභිරුචිය පහළ යාම. පාරිභෝගික රයිට් රුචිය පහළ යාම. රුචිය මොකද්ද? පහළ යාම. පාරිභෝගික රුචිය පහළ යාම. ඊට පස්සේ පාරිභෝගික සංඛ්‍යාව අඩුවීම. පාරිභෝගික සංඛ්‍යාව අඩුවීම. පාරිභෝගික සංඛ්‍යාව අඩුවීම. right නැත්නම් පහළ යාම කියන්නත් පුළුවන්. පාරිභෝගික සංඛ්‍යාව අඩුවීම, පාරිභෝගික සංඛ්‍යාව අඩුවීම නැත්නම් පහළ යාම. අන්න එහෙම දා ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හරිද? ඔන්න පුතේ right ලියා ගත්තා. right හරි. හතරවෙනි ප්‍රශ්නේ ළමයි හතරවෙනි ප්‍රශ්නේ සුපිරි ප්‍රශ්නයක්. මේකෙදී අපි ආදේශන ප්‍රතිවිපාකයේ ආදායම් ප්‍රතිවිපාකයේ පැහැදිලි කරන්න ඕනේ. හොඳට බලන්න ඈ. right බලන්න පුතේ. කිසියම් භාණ්ඩයක මිල ඉහළ යන විට ඉල්ලුම් ප්‍රමාණය අඩු කරන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. right භාණ්ඩයක පුතේ මිල ඉහළ යද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන්නේ ඇයි? right සුපිරි ප්‍රශ්නයක් බලා ගන්න ඈ. සුපිරි ප්‍රශ්නයක් ළමයි. මේක ලියන්න එසේ මෙසේ ළමයෙකුට බෑ. මේක ලියන්න එසේ මෙසේ ළමයෙකුට බෑ. right ටිකක් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ ආදේශන ප්‍රතිවිපාකයේ සහ ආදායම් ප්‍රතිවිපාකයේ පිළිබඳ. right ආදේශන ප්‍රතිවිපාකයේ සහ මොකද්ද පුතේ?
ආදායම් ප්‍රතිවිපාකයේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා නම් මේක අපිට සාර්ථකව ලියා ගන්න පුළුවන් right හරි එහෙනම් අපි ඉස්සලාම් පුතේ මේක පටන් ගමු right මොකද්ද ප්‍රශ්නේ බලන්න ප්‍රශ්න තමයි right කිසියම් භාණ්ඩයක මිල ඉහළ යන විට ඉල්ලුම් ප්‍රමාණය අඩු කරන්නේ ඇයිද පැහැදිලි කරන්න right හරි ඉස්සලාම ලියන්න ඕනේ පුතේ හරි right හරි ලියන්න ඉල්ලුම් නීතියට අනුවනේ මේක වෙන්නේ ලියන්න පුතේ තරුවක් දාලා right ප්‍රශ්නාංක 4 නේද හරි ප්‍රශ්නාංක 4 right පළවෙනි තරුව දාලා ලියන්න පුතේ පළවෙනි තරුව දාලා ලියන්න right භාණ්ඩයක මිල right පහළ යන විට නේද ඔව් භාණ්ඩයක මිල ඉහළ යන විට right භාණ්ඩයක මිල ඉහළ යන විට right භාණ්ඩයක මිල මොකක්ද ඉහළ යන විට භාණ්ඩයක මිල ඉහළ යන විට ඉල්ලුම් ප්‍රමාණය අඩුවන්නේ right ඉල්ලුම් ප්‍රමාණය අඩුවන්නේ හරි ඉල්ලුම් ප්‍රමාණය අඩුවන්නේ භාණ්ඩයක මිල ඉහළ යන විට ඉල්ලුම් ප්‍රමාණය අඩුවන්නේ ඉල්ලුම් නීතිය නිසාය ඉල්ලුම් මොකද්ද ළමයි නීතිය ඉල්ලුම් නීතිය right නිසාය ඉල්ලුම් නීතිය නිසාය right භාණ්ඩයක මිල ඉහළ යන විට භාණ්ඩයක පුතේ මිල ඉහළ යද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩුවන්නේ ඉල්ලුම් නීතිය නිසාය right හරි ඉල්ලුම් නීතිය නිසාය right ඊට පස්සේ ඒකම ලියන්න පුතේ තරුවක් දාලා ඒ සඳහා සාධක දෙකක් බලපායි ඒ සඳහා right ඒ සඳහා සාධක දෙකක් බලපායි සාධක පුතේ මොකද්ද දෙකක් right බලපායි ඒ සඳහා සාධක දෙකක් බලපායි කියන්නේ ආදේශන ප්‍රතිවිපාකය සහ ආදායම් ප්‍රතිවිපාකය පැහැදිලි කරන්න තමයි තියෙන්නේ දැන් right හරි එහෙනම් පුතේ පළවෙනි සාධකයේ අංක 1 කියලා දානවා මම ආදේශන ප්‍රතිවිපාකය right ආදේශන right මොකද්ද ප්‍රතිවිපාකය ආදේශන ප්‍රතිවිපාකය right මේකෙන් කියන්නේ මොකද්ද ළමයි මේකෙන් කියන්නේ පුතේ භාණ්ඩයක මිල ඉහළ ගියාට පස්සේ සාපේක්ෂව මිල වැඩි වෙනවනේ සාපේක්ෂ මිල වැඩි වුණාට පස්සේ පුතේ ගන්න ප්‍රමාණය අඩු කරනවා මොකද මිනිස්සු ගන්නේ ලාභ භාණ්ඩනේ ලාභ භාණ්ඩ ගන්න හින්දා සාපේක්ෂව අපේ භාණ්ඩ වැඩි වුණාට පස්සේ නේද right ගන්න ප්‍රමාණය අඩු කරනවා කියන එක තමයි මෙතනදී ලියවෙන්න ඕනේ right එහෙනම් පුතේ ආදේශන ප්‍රතිවිපාකය යටතේ ලියමු right ආදේශන ප්‍රතිවිපාකය යටතේ ලියන්න පුතේ තරුවක් දාලා right ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සාධක මොනවද ඉල්ලුම right කෙරෙහි බලපාන අනිකුත් සාධක right සාධක ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සාධක නොවෙනස්ව තිබියදී right නොවෙනස්ව මොකද්ද තිබියදී පැහැදිලි පුතේ මොකද්ද හරි ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සාධක නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල වැඩිවීම හේතුවෙන් right සලකා බලන භාණ්ඩයේ මිල වැඩිවීම හේතුවෙන් මොකද ළමයි හේතුවෙන් right පැහැදිලිද හරි ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සාධක නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල වැඩිවීම හේතුවෙන් මම වෙන පාඩකින් ලියන්නම් ඒක විශේෂ නිසා සලකා බලන භාණ්ඩයේ මිල වැඩිවීම හේතුවෙන් සාපේක්ෂ මිල වැඩි වී සාපේක්ෂ මිල මොනවද පුතේ වැඩි වී සාපේක්ෂ මිල වැඩි වී තේරෙනවද මේ ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සාධක නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල වැඩිවීම හේතුවෙන් සාපේක්ෂ මිල වැඩි වී සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වේ right සලකා බලන භාණ්ඩයේ මොකද්ද ඉල්ලුම් ප්‍රමාණය මොකද්ද ළමයි ප්‍රමාණය සලකා බලන භාණ්ඩයේ සාපේක්ෂ මිල වැඩි වී සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය මොනවද අඩු
වේ. සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වේ. right? දැක්කද? ආදේශන ප්‍රතිපාකය කියන්නේ ඕක. right? ඒතකොට ආදේශන ප්‍රතිපාකය කියන්නේ පුතේ සාපේක්ෂව නේ. right? සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වුණාට පස්සේ පුතේ අනෙක් භාණ්ඩ වලට සාපේක්ෂව අපේ භාණ්ඩයේ මිල වැඩි. ඒකයි සාපේක්ෂ මිල වැඩි කියන්නේ. සාපේක්ෂව අපේ භාණ්ඩයේ මිල වැඩි වුණාට පස්සේ අපි මොකද කරන්නේ? අපේ භාණ්ඩයේ මිල වැඩි වුණාට පස්සේ මිනිස්සු අපේ භාණ්ඩේ ගන්න නැතුව අනිත් ඒවාට යනවා. ඒතකොට අපේ භාණ්ඩේ ඉල්ලුම් ප්‍රමාණය මේ සලකා බලන භාණ්ඩේ ඉල්ලුම් ප්‍රමාණය මොනවද? අඩු වෙනවා. right? ඔන්නෝක තමයි පුතේ අපි කියන්නේ ආදේශන ප්‍රතිපාකයේ ඔස්සේ මිල වැඩි වුණාට පස්සේ ඉල්ලුම් ප්‍රමාණය මොනවා වුණාද? අඩු වුණා කියලා. right? තව චුට්ටයි ඈ. තව පුතේ ගණන් තුනයි. තව එක රචනා ප්‍රශ්නයක් ලිව්වාම නේද? තව එක රචනා ප්‍රශ්නයක් ලිව්වාම right ගානක් තියෙන්නේ ගාන හැදුවා ඉවරයි. right ගාන හැදුවා ඉවරයි. right පැයක් විතරනේ. පැයක් විතර ඔයාලට මෙහෙම පේපර් එකක් කරන්න අමාරු නම් ළමයි ඔයාලට ටයිම් එකක් දෙන්න බැරි නම් දරු පවුල් කාර්යෝ නෑනේ නේ. දරු පවුල් කාර්යෝ නෑ. ෆුල් ටයිම් ඉගෙන ගන්න ළමයි ඉන්නේ. පූර්ණ කාලීන ශිෂ්‍යයෝ ඉන්නේ. ඒ නිසා මේ දරු පවුල් කාර්යෝ එහෙම ඉන්නව නම් තමයි ටිකක් වෙලාව නැත්තේ නේද? එහෙම බෑ. right නිසා ඔයාගේ උනන්දුවම තමයි. ඔයාගේ උනන්දුව ඔයාගේ රිසර්ච් එකට බලපානවා. right නේද? ඒක ගුරුවරයාගේ වැඩපිළිවෙලත් බලපානවා. දැන් උදාහරණයක් විදිහට මේ විදියට ඔයාගේ right ඔයා සාකච්ඡා කරේ නැත්නම් පුතේ පේපර් මේ විදියට පේපර් සාකච්ඡා කරේ නැත්නම් ඔයාට පේපර් එක ලියා ගන්න තේරෙන්නේ නැහැ නේ ඇත්තටම නේද? ඔයාට ඇත්තටම පේපර් එක ලියා ගන්න තේරෙන්නේ නැහැ. ඔයා නිකන් ඔහේ ඉන්නවා මොකද්ද කරගන්න කියලා තේරෙන්නේ නැහැ නේද? එහෙමනේ. හැබැයි ළමයි මතක තියාගන්න මේ විදියට වැඩ ටික කරනවා කියන්නේ ලකුණු ටික හැදෙනවා. ඉබේම හැදෙනවා. ඔයා දන්නේම නැතුව ලකුණු ටික හැදෙනවා. right? හරි. ඊට පස්සේ දෙවෙනි එක පුතේ ආදායම් ප්‍රතිපාකය. right? ඒක ලිව්වොත් තමයි සම්පූර්ණ ලකුණු එන්නේ ඈ. ආදායම් ප්‍රතිපාකය. ආදායම් මොකද ළමයි? ප්‍රතිවිපාකය. right? ආදායම් ප්‍රතිපාකය. මොකද්ද මේ ආදායම් ප්‍රතිපාකය කියන්නේ? ආදායම් ප්‍රතිපාකය. right? හරි. ඒකට ලියන පුතේ ගැනුම්කරුවන්ගේ මුදල් ආදායම ඇතුළුව ගැනුම්කරුවන්ගේ මුදල් ආදායම ඇතුළුව මුදල් right ආදායම ඇතුළුව right ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා පුතේ ආදායම් ප්‍රතිපාකය කියන්නේ ආදායම් වෙනස් වෙනවා කියලා. නෑ වැරදි. සම්පූර්ණ වැරදි. ආදායම් වෙනස් වෙන්නේ නෑ. මිල විතරයි වෙනස් වෙන්නේ නේ. ගැනුම්කරුවන්ගේ මුදල් ආදායම ඇතුළුව අනෙකුත් සාධක නොවෙනස්ව පවතින විට අනෙකුත් මොනවා ළමයි? අනෙකුත් සාධක නොවෙනස්ව පවතින විට right නොවෙනස්ව පවතින විට පැහැදිලි පුතේ? මොකද්ද? ගැනුම්කරුවන්ගේ මුදල් ආදායම ඇතුළුව අනෙකුත් සාධක නොවෙනස්ව පවතින විට සලකා බලන භාණ්ඩයේ මිල වැඩිවීම හේතුවෙන් සලකා බලන භාණ්ඩයේ මිල වැඩිවීම හේතුවෙන් සලකා බලන භාණ්ඩයේ මිල වැඩිවීම හේතුවෙන් right ඔන්න රතු පාට ගන්නවා මම. සලකා බලන භාණ්ඩයේ මිල වැඩිවීම හේතුවෙන් මූර්ත ආදායම අඩු වී right මූර්ත ආදායම අඩු වී right මූර්ත ආදායම කියන්නේ ආදායම නෙමෙයි. මූර්ත ආදායම කියන්නේ පුතේ මිලදී ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය. භාණ්ඩ එක මිල වැඩි වුණාට පස්සේ අපිට ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය අඩු වෙනවනේ. ඒක තමයි මූර්ත ආදායම. right කියන්නේ මූර්ත ආදායම අඩු වී සලකා බලන භාණ්ඩේ right සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය මොනවද? අඩු වේ. සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වේ. right ඔය විදිහට තමයි හරි ආදේශන ප්‍රතිවිපාකයේ සහ ආදායම් ප්‍රතිවිපාකය අපි ලියන්න ඕනේ. right එතකොට පුතේ right එක ප්‍රශ්නයක් ලිව්වට අපිට හොඳටම පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා අපි තව මොනවා කරන්න ඕනද?
තව පුතේ මේ ප්‍රශ්න ටික හදා ගන්නම ඕනි නේද? තව මේ ප්‍රශ්න ටික අපි මොනව කරන්න ඕනද? හදා ගන්න ඕනි. නිකන් ඉඳලා හරියන්නේ නැහැ. මේ මාස 4 වාර පුතේ හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ නේද? ඒ තරමට වැඩ ටික කරොත් ඔයාගේ ප්‍රතිඵලය right හොඳ රෑන්ක් එකකට යන්න පුළුවන් නේද? රිසාට් එද්දි ළමයි රිසාට් එද්දි නේද? මිනිස්සු අහන්නේ දැන් A3යිද කියලා නෙමෙයි. දැන් අහන්නේ රෑන්ක් එක, දිස්ත්‍රික් රෑන්ක් එක කීයද? අයිලන්ඩ් රෑන්ක් එක කීයද? ඒ නිසා මතක තියාගන්න right වැඩ ටික කරොත් ළමයි මේක ගන්න එක ඔයාට මහලු අමාරුවක් නැහැ. වැඩ ටිකයි කරන්න ඕනේ. වැඩ ටික කරොත් මේ ටික හදා ගන්න එක පුතේ මහා ලොකු අමාරුවක් නැහැ. පැහැදිලි නේද? ඒ නිසා ඒ ටික හරියට කරන්න. හරි. හරි. පස්වෙනි ප්‍රශ්නේ බලන්න පුතේ. හරි. පස්වෙනි ප්‍රශ්නේ. හරි. මොකද්ද පහ? හොඳ පුතා වගේ බලන්නකෝ. මොකද්ද පහ? හරි. වමේ සිට දකුණට පහළට බෑවුවන සරල රේඛීය සමීකරණයක පොදු සමීකරණය පැහැදිලි කරන්න. right. හරි ලේසි. නේද? මහා ලොකු අමාරුවක් නැහැ. ලේසි. right. පොදු සමීකරණය. right. ඔයාලට මතක ඇති. right. පොදු සමීකරණය පැහැදිලි කරන්න. right. නිකමට අපි නම් කරා නම් මේක හරි. ඒ හැරෙන ලොකුවට පැහැදිලි කරන්න දෙයක් නැහැ. පුතේ මොකක්ද ඒ නම්? right. පහ. හරි. පස්සේ right. කොහොමද පුතේ? මේ බලන්න. QD සමානයි A ඍණ BP. මං කිව්වේ හැම අස්සක් මුල්ලක් නෑරම ආවරණය වෙනවා කියලා මතකයි නේද? මං කිව්වා මොඩල් පේපර් වල හැම අස්සක් මුල්ලක් නෑරම පුතේ ආවරණය වෙනවා right. නිකන් නෙමෙයි. right තේරුණානේ? හරි පුතා බලමු ඊට පස්සේ. right QD කියන්නේ පුතේ ඉල්ලුම් ප්‍රමාණය. right QD මොකද්ද? ඉල්ලුම් QD කියන්නේ ඉල්ලුම් right ප්‍රමාණය. right QD කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය right. හරි P කියන්නේ මිල. right P කියන්නේ මිල. right B කියන්නේ පුතේ බෑවුම. right B කියන්නේ බෑවුම. මේ ගණනය කරන්නේ කොහොමද? B සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P. සමහර කට්ටිය පාවිච්චි කරනවා ඩෙල්ටා QD කියලා. ගැටලුවක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. ඩෙල්ටා QD කියන්නේ ඒකම තමයි. right හරි. A කියන්නේ මොකද්ද? A කියන්නේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය. හරියට ලියා ගන්න ඕනේ. අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියන්නේ මොකද්ද පුතේ? අන්තක්ඛණ්ඩය කියන්නේ මිල ශුන්‍යයේදී ඉල්ලුම් ප්‍රමාණය. right මිල මොකද්ද? ශුන්‍යයේදී මිල ශුන්‍යයේදී මොකද්ද ළමයි? ඉල්ලුම් මිල ශුන්‍යයේදී ඉල්ලුම් right ප්‍රමාණය. මිල ශුන්‍යයේදී ඉල්ලුම් ප්‍රමාණය. right හරි. ඒකත් හරි. හරි. අවසාන ප්‍රශ්න තුන. අවසාන ප්‍රශ්න තුනේ පුතේ ගණන් තියෙන්නේ නේද? අවසාන ප්‍රශ්න තුනේ පුතේ ගාණක් තියෙන්නේ. අවසාන ප්‍රශ්න තුනේ ගාණක් තියෙනවා. right එතකොට පුතේ සාමාන්‍ය දැන් ඔයාලට තේරෙනවද? සාමාන්‍ය එක ප්‍රශ්නයක් ලියන්න අපිට පැය භාගයක් විතර යනවා කියලා. right විභාගෙදිත් එහෙම තමයි. එක ප්‍රශ්නයකට පැය භාගයක් තමයි ගන්න පුළුවන්. මොකද අපිට ප්‍රශ්න පහන ලියන්න තියෙන්නේ. ඒ කියන්නේ පුතේ විනාඩි 36යි. right විනාඩි 36ක් තමයි අපිට එක ප්‍රශ්නයකට ගන්න පුළුවන් නේද? එක ප්‍රශ්නයකට අපිට විනාඩි 36ක් තමයි ගන්න පුළුවන්. right ඒ නිසා right පැය භාගෙට සීමා කරන්න. පුළුවන් තරම් පැය භාගෙට මේක ලියලා සීමා කරලා අපි ඉවර කරගමු. right ඒ නිසා නේද? බය වෙන්නේ නැහැ. බය වෙලා right කරගන්න බැරි වෙයි නේද? එපා වෙනවා එහෙම හිතන්නේ නැහැ. right පුළුවන් තරම් මහන්සිලා වැඩි කරන්න ඈ. හරි එහෙනම් පුතේ හරි නේද? QD සමානයි A ඍණ BP මේක හරි. හරි. අපේ අවසාන ප්‍රශ්නේ 3. හරි. මේක ළමයි චූටි ගාණක් තියෙන්නේ. ගණන් කෑල්ලක් තියෙන්නේ නේද? චූටිම චූටි ගණන් කෑල්ලක් තියෙන්නේ. අපි ඒකත් හදලම right අද පේපරේ සම්පූර්ණ ඉවර කරනවා. ඒතර පුතේ අපි මොඩල් පේපර් 5 කතා කරා. මොඩල් පේපර් 6ත් අද සම්පූර්ණයෙන්ම පුතේ සාකච්ඡා කරනවා. right සිකුරාදා උදේ තමයි පුතේ ක්ලාස් එක තියෙන්නේ. සිකුරාදා උදේ 8 ඉඳන් 12 වෙනකන් තමයි මොඩල් පේපර් ක්ලාස් එක තියෙන්නේ. රෙකෝඩින් දෙනවා. ඕනම දරුවෙකුට සම්බන්ධ වෙලා වැඩ ටික කරන්න පුළුවන්. එතකොට මේ right අපි අනිවාර්යෙන් මේ විදිහට MCQ 25ක් රචනා ප්‍රශ්න 3ක් right එක දවසකට සාකච්ඡා කරලා පුතේ සම්පූර්ණයෙන්ම ඉවර කරනවා. හරි. එහෙනම් අපේ ප්‍රශ්නාංක කීයද පුතේ? ප්‍රශ්නාංක 3. right ප්‍රශ්නාංක 3. ඒක අයන්න කියලා විතරයි තියෙන්නේ. සමීකරණයක් දීලා තියෙනවා පුතේ. කොහමද? QD සමානයි right 10 ඍණ 5යි p. QD සමානයි පුතා 10 ඍණ 5යි p කියලා සමීකරණයක් දීලා තියෙනවා. right QD සමානයි කොහමද ළමයි? 10 ඍණ 5යි p. පුතේ මේකේ අයන්නේ ආනවා
බලා ගන්න. මේකේ අයන්නේ අහනවා වක්‍රය නිර්මාණය කරන්න. පුතේ වක්‍රය නිර්මාණය කරන්න කලින් අපි ලේඛනය හදාගෙන ඉමු. මේ ඇයන්නෙන් අහනවා ලේඛනය right. මේ පැත්තේ P මේ පැත්තේ පුතේ මොකද්ද QD PQD. හරි. බලන්න P එකයි QD එකයි right. පුතේ බිඳුවේදී 1000යි right. බිඳුවේදී 1000යි කියලා ගත්තේ කොහොමද මේ right අන්තක්ඛණ්ඩයේදී බිඳුවේදී 1000යි right. ඊට පස්සේ ළමයි 50 right අපි බලමු 50 දී කීයද කියලා right 50 right ඔන්න මම 50 කියලා දාගත්තා right. එතකොට කොහොමද ගන්නෙ පුතේ මේ සමීකරණය ගන්නෙ කොහොමද මේ QD සමානයි 1000 රින right 1000 රින 5යි right මිලට ආදේශ කරනවා 50 මේ බලන්න මේ පැත්තේ 1000යි පුතේ 5 වරප්පා 25යි ඒ කියන්නේ 250යි උත්තරේ කීයද 750යි. එහෙනම් පුතේ මිල 50 දී right මිල 50 දී උත්තරේ කීයද මිල 50 දී උත්තරේ 750යි. මිල 50 දී උත්තරේ 750යි. හරිද මිල 50 දී 750යි. එතකොට පුතේ මිල 50 දී right මිල 50 දී 750යි නේද? මිල 50 දී 750යි. හරි එතකොට පුතේ ඔයා හොයන්න මිල 100 දී කීයද? මිල 150 දී කීයද? මිල 200 දී කීයද right? හරි. හොයලා දාන්න බන් ටස් ගාලා. චුටි වෙලාවක් දෙන්න. මේ විදිහට සමීකරණයට ආදේශ කරලා හදන්න පුළුවන්. මේ විදිහට ළමයි සමීකරණයට ආදේශ කරා හැදුවා. සමීකරණයට ආදේශ කරා හැදුවා. හරි 50 දී ඊට පස්සේ 100 දී 150 දී 200 දී right. මේ විදිහට right. මෙතන 50 වෙනකොට 100 දැම්මා. right 150 දැම්මා. right 200 දැම්මා. එතකොට උත්තරේ එන්නේ කීයද right. ටට්ටක් ගාලා හදන්න. නිකන් ඉන්න එපා. ඔයා තනියෙන් හැදුවොත් තමයි ඔයාලට මේක පුළුවන් වෙන්නේ right. හරි කීයද පුතේ නම්? හරි මෙතන නම් right කීයද? 500යි මේ පැත්තේ 250යි මේ පැත්තේ බිඳුවයි. එහෙනම් පුතේ අපිට පස්තාර ඇඳ ගන්න පුළුවන් නේද? ඔව්. අපිට එනම් පස්තාර ඇඳ ගන්න පුළුවන් ගේමක් නෑ ළමයි. මේ පැත්තේ QD කියලා මාක් කරා මේ පැත්තේ P කියලා මාක් කරා right. එතකොට පුතේ මේ පැත්තේ බිඳුව මාක් කරා right. මේ පැත්තේ 50 100 150 200 250 right 200 යන තියෙන්නේ 250 නැහැ. හරි මේ පැත්තේ 50යි 100යි 150යි මේ පැත්තේ 200යි right. ප්‍රමාණය 200ද 50 250 500 750 1000 right. මේ පැත්තේ 250යි right 500යි 750යි මේ පැත්තේ පුතේ 1000යි මේ පැත්තේ 1000 right. ඩොට් ටික මාක් කරා හරි 200 දී බිඳුව මාක් කරා 200 දී බිඳුවයි ඊට පස්සේ 150 දී 250යි පුතේ 150 දී 250යි හරි මාක් කරා 100 දී 500යි ළමයි 100 දී 500යි 50 දී 750යි පුතේ 50 දී 750යි මෙතන දැම්මා හරි මෙන්න මේ විදිහට ළමයි ඇඳා මේ විදිහට ඇඳා පුතේ මොකද්ද ඉල්ලුම් වක්‍රය මේ විදිහට ඇඳා ඉල්ලුම් වක්‍රය ලේසි බැරි නෑ right අවසාන ගාන අයන්න වෙළඳපොළ මිල 100 දී නම්‍යතාවය හරි ලේසි අපි හොයාගෙන තියෙන්නේ මේ වෙළඳපොළ මිල 100 දී ප්‍රමාණය කීයද 150 කියලා හොයාගෙන තියෙන්නේ එහෙනම් පුතේ ආයන්නේ අපි හදනවා කොහමද PED සමානයි කොහමද ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q පුතේ P කීයද මිල 100 දී හොයන්න තියෙන්නේ ප්‍රමාණය කීයද ළමයි 500යි ප්‍රමාණය 500යි මම ඔයාලට කියලා තියෙනවා මේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වෙනකොට ගන්න කොහමද මේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P කියන එකේ තේරුම තමයි පුතේ ඉල්ලුම් වක්‍රයේ බෑවුම මේ තියෙන්නේ right කීයද ඍණ 5යි ඉල්ලුම් වක්‍රයේ බෑවුම තමයි එතන තියෙන්නේ කීයද පුතේ ඉල්ලුම් වක්‍රයේ බෑවුම ඇවිල්ලා right කීයද ඍණ 5යි ඉල්ලුම් වක්‍රයේ බෑවුම ඍණ 5යි එහෙනම් පුතේ ඍණ 5 වැඩි කිරීම 100 right ඍණ 500යි right 500 බෙදීම 500 උත්තරේ කීයද පුතේ උත්තරේ ඍණ 1යි උත්තරේ ඍණ 1යි right තේරුණාද හරි තේරුණාද එනිසා ළමයි right ඔය විදියට මේ ටික ගොඩ දාගමු ඔය විදියට පුතේ මේ ටික ගොඩ දාගමු වැඩ ටික කරමු මහන්සි වෙමු right එනම් හැමෝටම ජය වේවා ළමයි අපි අවුරුද්දෙන් පස්සේ නම් පන්ති පටන් ගන්නවා මේ වෙද්දී අපි පන්ති පටන් ගන්නවා හැම දරුවෙකුටම පුතේ සම්බන්ධ වෙන්න පුළුවන් right මහන්සිලා වැඩ කරන දරුවෝ right රිසාර්ට් එකක් ගන්න හිතන් ඉන්න දරුවෝ ගේමක් ගහන්න හිතන් ඉන්න දරුවෝ පුතේ වැඩ ටික මහන්සිලා කරමු right එනම් හැමෝටම පුතේ ජය වේවා right පරිස්සමෙන් ඉන්න වැඩ ටික හොඳට කරන්න right එනම් හැමෝටම පුතා ජය වේවා
මේ වැඩ ටික හොඳට කරන්න ඈ. උනන්දුවෙන් වැඩ ටික හොඳට කරන්න.